හිතන්න වගේ අතේ තියෙනවා පරණ තිරාගිය සටහන් පොතක්. ඒකේ තියෙන්නේ කාලතරණ යන්ත්‍රයක් හදන විදිය. ඔයාගේ සටහන් බලලා මැෂින් එකක් හදනවා. ඒකෙන්නවා අතීතයට ගිහින් අවුරුදු 20කට කලින් හිටපු තරුණ ඔයාට මේ පොත තෑගි දෙනවා. දැන් තප්පරයකට නතර වෙලා හිතන්න ඒ පොත මුලින්ම ලිව්වේ කවුද? ඔයා ඒක ලිව්වේ නෑ. ඔයා කරේ පරණ පොත බලාගෙන මැෂින් එකක් හදපු එක විතරයි. අතීතයේ ඉන්න අය ඒක ලිව්වෙත් නෑ. මොකද ඔයාට ඒක ලැබුණේ අනාගතයෙන් ආපු ඔයාගෙන්. එහෙනම් මේ ලෝකේ නැති දැනුමක් කොහෙන්ද එකපාරටම මතුවුනේ? අද අපි කතා කරන්නේ භෞතික විද්‍යාව පවා අන්දමන්ද කරන තර්කයට අභියෝග කරන බූස්ටැප් පැරඩොක්ස් එක ගැන. බූස්ටැප් පැරඩොක්ස් එකේදී සිද්ධ වෙන්නේ අතීතය සහ අනාගතය අතර තොරතුරු හෝ වස්තුන් රවුමක කරගෙන එක. මේකට කිසිම ආරම්භයක් නැහැ. අපි තවත් උදාහරණයක් ගමු. ඔයා ෂේක්ස්පියර්ගේ රසිකයෙක් කියලා හිතන්න. ඔයාට ඕන වෙනවා ඔයාගේ ළඟ තියෙන ෂේක්ස්පියර්ගේ හැම්ලට් පොතේ මුල් පිටපතට එයාගෙන්ම අත්සනක් ගන්න. ඔයා අතීතයට යනවා. හැබැයි ඔයා එහෙ යනකොට පුදුම වැඩක් වෙන්නේ. ෂේක්ස්පියර් කියලා කෙනෙක් එහෙ නැහැ. කවුරුත් මේ නම අහලවත් නැහැ. දැන් ඔයාට බය හිතෙනවා හැම්ලට් වගේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෝකෙට නැති වෙයි කියලා. ඉතින් ඔයා කරන්න ඔයාගෙන ආපු පොතේ තියෙන කවි සහ නාට්‍ය ටික පිටපත් කරලා ඒ කාලේ ප්‍රසිද්ධ කරනවා. කාලය ගෙවිලා යනවා. මිනිස්සු මේවා කියවනවා. අන්තිමේදී අවුරුදු 100 ගණනකට පස්සේ අනාගතයේදී ඔයා ඒ පොතම කඩෙන් ගන්නවා. ප්‍රශ්නය මේකයි. ඇත්තටම හැම්ලට් නාට්‍ය ලිව්වේ කවුද? ෂේක්ස්පියර් ඒක ලිව්වෙත් නැහැ. ඔයා ඒක ලිව්වෙත් නැහැ. ඔයා කලේ පිටපත් කරපු එක විතරයි. එහෙනම් මේ අතිශය ලස්සන වචන ටික මවාගත්තේ කවුද? ඒ දැනුම විශ්වයේ කොහේ හරි තැනක ඉබේ නිර්මාණය වුණාද? විද්‍යාඥයන් මේකට කියන්නේ කැෂුවල් ලූප් එකක් කියලා. සාමාන්‍යයෙන් හේතුවක් නිසා ප්‍රතිඵලයක් ලැබෙනවා. හැබැයි මෙතනදී හේතුවයි ප්‍රතිඵලයයි දෙකම එකක්. මේක නිකන් කිකිලියද කලින් ආවේ බිත්තරේද කලින් ආවේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරු එකක්. මොකද මෙතනදී වස්තුවකට හෝ තොරතුරකට සැබෑ උපතක් නැහැ. අයිසෙක් නිව්ටන්, ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ මහමුලකාරයෝ පවා මේ ගැන හිතලා ඔළුව අවුල් කරගෙන තියෙනවා. ඔයාලා හිතනවා ඇති මේක විද්‍යා ප්‍රබන්ධයක් විතරයි කියලා. ඒත් ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇතැම් සිද්ධාන්ත පරීක්ෂා කරද්දී කාලය කියන්නේ අපි හිතන් ඉන්න විදිහ සරල ඉරක් නෙමෙයි කියලා ඔප්පු වෙමින් පවතිනවා. දැන් මට කියන්න ඔයාට අතීතයට ගිහින් මේ වගේ රහසක් හංගන්න ලැබුණොත් ඔයා මොන වගේ දෙයක්ද කරන්නේ? ඔයා ගෙනියන වස්තුව මොකක් වෙයිද? මේ අභිරහස ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි ආයෙත් හමු වෙමු කාලයේ තවත් රහසකින්. එතකම් පරිස්සමින් ඉන්න.